සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම අදත් මං ඔයාලව ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අපි අද බලන්න හදන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා මොනවද ඊයේ රෑ ඔයා ගැන හිතුවේ කියන දේ. ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණු රීඩින් එකක් තමයි අදත් ඔයාලගේ ඉල්ලීම මත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අදත් රීඩින් එකත් එක්ක. වෙනද වගේ මදත් පොදුවේ ඔයාල හැමෝටම නරඹන්න පුළුවන් කලෙක්ටිව් රීඩින් එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ රීඩින් එක ඔයාලට තවත් ඇකියුරේට් වැඩිවෙන්න මං කාරණා කිහිපයක් කියනවා. බලන්න මේ දේවල් වලින් ඔයාට කීයක් නම් ගැලපෙනවද කියලාත්. ඔයා මේ රීඩින් එක දකින දවස ඇතුළතදී සුදු පාට සමනැල්ලු දෙන්නෙක් එක ළඟ පියාඹනවා දැක්කනම් ඔයාට මේ රීඩින් එක නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා රත්තු රෝස මල් වලට ගොඩක් ආස කරන කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඉන්න තැනට ස්වභාවිකව හෝ කෘතිමව මල් පේන්න තියෙනවා නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ නමට A අකුර, N අකුර, C අකුර, V අකුර, K අකුර, P අකුර එනවා නම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමා රීඩින් එක බලන දවස තුලදී ඔයාගේ උපන් දිනය යෙදිලා තියෙනවා නම් ඔයාටත් රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම තමා ඔයාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ 20 වෙනිදා, 21 වෙනිදා, 26 වෙනිදා, 25 වෙනිදා කියන දවස් වලින් එකක නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමා රීඩින් එක බලන දවස තුලදී ඔයාට දුර බැහැර ගමනක් යන්න සිද්ධ වෙලා තියෙනවා නම් ඔයාටත් රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම ආදරණීය ඔයා විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා ආදරය කරන කෙනා ඔයා සිහිනෙන් දැක්කනම් මේ රීඩින් එක දකින්න කලින් සතියකට කලින් ඔයාගේ ආදරය කරන කෙනා ඔයාට හීනෙන් පෙනුණා නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේ මේ රීඩින් එක බලන ඔයාගේ නම පටන් ගන්න මුල්ම අකුර විදිහට C අකුර, D අකුර, K අකුර, P අකුර එනවා නම් ඔයාටත් මේ රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම ඔයාගේ ලග්නය වෘශ්චික, මේස, කුම්භ කියන ලග්න වලින් එකක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ රීඩින් එක අහම්බෙකින් දැකලා බලන්න හිතුණු කෙනෙක් නම් ආදරණීය ඔයාටත් අද රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම ඔයා කැමතිම පාට අතර තද රතු පාට, ලා රෝස පාට, තද නිල් පාට, කළු පාට තියෙනවා නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමා ඔයා ළඟ සුරතල් සතෙක් ඉන්නවා නම් ඔයාටත් මේ රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම ඔයා ලස්සන තැනකට ගිහින් ඉද්දි දේදුන්නක් පායලා තියෙනවා දැක්කනම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයාගේ හිතේ මතකයක් තියෙනවා නම් මම මෙන්න මෙතනදී ලස්සන දේදුන්නක් දැක්කා කියලා ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමා රීඩින් එක බලන දවස තුලදී ඔයා කාට හරි උදව් උපකාර කරලා ස්තුතිවන්ත වීම ලැබපු කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම තමා ගෙවිලා ගිය පොයේ දවසේ පුරහඳ දැක්ක කෙනෙක් නම් ආදරණීය ඔයාටත් අද රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම තමයි ඔයා රාත්‍රියට ගොඩාක් කැමති කෙනෙක් නම් රාත්‍රී අහස දිහා බලාගෙන ඉන්න ගොඩක් ආසයි නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමා රීඩින් එක බලන දවස තුලදී ඔයා ගංගාවක් ළඟ එහෙමත් නැත්නම් දිය ඇල්ලක් ළඟ වැඩිපුර වෙලාවක් කාලය ගත කරපු කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම තමා ඔයා පුරුදු වෙලා තියෙනවද නිතර පූජනීය ස්ථානවලට යන්න. එහෙමනම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. බලන්න කාරණා කිහිපයක්ම කිව්වා. මං හිතනවා ඔයාලට එකක් හරි ගැලපෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඔයාගේ හිතේ ඉන්න කෙනා ඊයේ රෑ මොනවද ඔයා ගැන හිතුවේ, ඔයාලගේ සම්බන්ධතාවය ගැන හිතුවේ, එයාගේ ජීවිතේ මොනවද සිද්ධ වෙන්නේ කියන දේ.
ඔයාට මුලින්ම කියන්න ඕනි මේ කෙනා වර්තමානය තුළදී එයාගේ ජීවිතේ විසඳ ගන්න තියෙන ප්‍රශ්න ගැන තමා හැම මොහොතකම කල්පනා කරන්න කියන දේ. ඊයේ රෑ පවා මේ කෙනා හිතලා තියෙන්නේ එයාගේ ජීවිතේට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක ඒ කෙනා කොහොමද ජීවිතේ ඉස්සරහට යන්නේ කියන දේ. මේ කෙනා හරි අමාරුවෙන් තමන්ගේ ප්‍රශ්නේ එකින් එක විසඳ ගනිමින් ජීවිතේ ඉස්සරහට යන්න පුදුම මහන්සියක් දරන කෙනෙක්. ඒ වගේම තමා මේ කෙනා එයාට එන අවස්ථාවන් පවා වටිනා කියන අවස්ථාවන් පවා මේ කෙනාට මගහැරිලා යනවා. මේ කෙනා සමහර විට නව රැකියා අවස්ථාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විදේශගත වීමක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයකට මෙයා උපරිම වෙහෙසක් මහන්සියක් දරනවා. එයාගේ කාර්ය සාර්ථක කරගන්න එයාට අවශ්‍ය වෙලා තියෙන එයාගේ ජීවිතේ ස්ථාවරත්වයක් පවත්වගෙන යන්න. මෙයා මූල්‍යමය ගැටලු ගොඩයකට පත් වෙලා තියෙන බවත් රීඩින් එකේ පේනවා. එයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එයා ගොඩාක් කැපවීම් කරනවා, මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි එයා බලාපොරොත්තු වෙන තරමට එයාට ඒ දේවල් වලින් ප්‍රතිඵල ලැබිලා නැහැ. එයා කල්පනා කරලා තියෙනවා මොකද්ද කරන්න ඕනි, මොනවද ඉදිරියට මං කරන්න කියන දේ. මේ කෙනාගේ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර සපයන්න එයා ළඟින් කිසිම කෙනෙක් නැහැ. එයාගේ හිත හදන්නවත් එයා ළඟ මේ වෙද්දි කවුරුත්ම නැති බවත් පේනවා. ඔයාගේ ජීවිතෙන් ඈත් වෙලා ගිය කෙනෙක් ගැන නම් ඔයා මේ වෙලාවේ හිතාගෙන ඉන්නේ. මේ කෙනාට ලොකු තනිකමක් දැනිලා තියෙනවා. එයාගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් කියන්නවත් එයා ළඟ කෙනෙක් නැහැ කියන හැඟීමත් එක්ක මේ කෙනා ගොඩාක් අසරණ වෙලා තියෙනවා. ඒ වගේම තමා එයා හිතලා තියෙනවා එයා ගොඩාක් රැවටීම් වලට ලක් වුණා කියන දේ. ජීවිතේ මිනිස්සු විශ්වාස කරන්න ගිහින් එයා ළඟට අරගත්ත මිනිස්සු එයාව රවට්ටලා තියෙනවා. සමහරට ආව ප්‍රතික්ෂේප කරලා එයා ජීවිතේට ලං කරගත්ත මිනිස්සු මේ කෙනාව රවට්ටලා තියෙනවා. ඉතින් එයා ඒ ගැනත් හිතලා තියෙනවා. එයා පසුතැවෙනවා. ඒ රැවටීම් වලට ලක්ුණේ Taman විසින්මයි කියන දේත් එක්ක. ගොඩාක් දුරට මේ කෙනාගේ මුදල් පවා හිමි කරගෙන තියෙනවා. වටිනා කියන දේවල් අහිමි කරගෙන තියෙනවා. මේ කෙනා සමහර අයත් සමග රණ්ඩු වලට පවා යන්න ඇති. සමහර අයත් එක්ක නැති ප්‍රශ්න ඇති කරගන්න ඇති. සමහරට ඔයත් එක්ක සම්බන්ධතාවයක හිටපු කෙනෙක් නම් මේ කෙනා ඔයත් එක්ක ඉන්න කාලය තුලදී පවා විවිධාකාර ප්‍රශ්න ඇති කරගන්න ඇති. සමහර විට එයා සුළු දෙයකට පවා ප්‍රශ්න ඇති කරගන්නවා ඇති. මේ කෙනාට ඉක්මනින් තරහ යනවා වෙන්න පුළුවන්. ඉවසීම කියන දේ ගොඩාක් අඩුවෙන් තියෙන කෙනෙක්. ඒ නිසා වෙන්ම මේ කෙනා හැම මොහොතකම ප්‍රශ්නයක් ඇති කරගන්නවා ජීවිතේ. ඒ ප්‍රශ්න විසඳ ගන්න මේ කෙනාට පුදුමාකාර විදිහට අවසානයේදී මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මේ කෙනා ඊරෑ හිතලා තියෙනවා එයාගේ ජීවිතේ ප්‍රශ්නවලට කවුරු හරි උදව් කරනවා නම් හොඳයි කියන දේ. එයා එයාගේ ජීවිතේට කාගෙන් හරි උදව්වක් පිළිසරණක් කියන දේ මේ වෙද්දී බලාපොරොත්තු වෙන්න ඉන්න බව රීඩින් එකේ පේනවා. ඒ වගේම තමා මේ කෙනා ඔයා ගැනත් මතක් කරලා තියෙනවා ඊයේ. ඔයත් එක්ක ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න මේ කෙනාගේ හිතේ ආසාව තියෙනවා. මේ කෙනා සිහින මවනවා ඒ වෙනුවෙන්. හැම මොහොතකම එයා හිතනවා ඔයත් එක්ක ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියන දේ. එයාට උවමනාව තියෙනවා ඔයත් එක්ක ඉක්මනටම එකතු වෙන්න, එක වහලක් යටට එන්න ඕනි කියන දේ මේ කෙනා හිතලා තියෙනවා. හැබැයි මේ කෙනාට ඒ වෙනුවෙන් තාම ක්‍රියාමාර්ගයක් ගන්න බැරි තැනක ඉන්නවා. එයාට එයාගේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. එයාගේ අරමුණ මේ වෙද්දි ප්‍රධාන වෙලා තියෙනවා. එයා එයාගේ ජයග්‍රහණය ලබාගෙන ඔයා ළඟට සතුටින් එන්න හිතලා තියෙනවා. ඒ වගේම තමා මේ කෙනාට එයාගේ ජීවිතේ හැම දෙයකින්ම සර්ව සම්පූර්ණ කරගන්න ඕනි කියන දේත් හිතලා තියෙනවා. කාටවත් කිසිම අඩුවක් මගේ දිහා බලලා කියන්න බැරි වෙන තරමට මං ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන කියන දේ මේ කෙනා හිතලා තියෙනවා. කවුරු හරි මේ කෙනාට එයාගේ ජීවිතේ තියෙන අඩුපාඩුකම් පෙන්නලා දීලා තියෙනවා. එහෙමත් නැත්නම් එයාගේ ජීවිතේ එයාට හදාගත යුතු තැන් එයාට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැනත් එයා කල්පනා කරලා තියෙනවා. එයාට අවශ්‍ය වෙලා තියෙනවා එයාගේ ජීවිතේ ඒ අඩුපාඩු හදාගන්න. එයාගේ ජීවිතේ හැම අතින්ම පරිපූර්ණත්වයට පත් කරගන්න මේ කෙනා ඊයේ රෑ කල්පනා කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනි මේ කෙනා ප්‍රශ්න ගොඩාක් එක්ක මිරිකිලා ජීවත් වෙන කෙනෙක් කියන දේ. එයාට ඒ ප්‍රශ්න දරා ගන්න හරි අමාරුයි. හැබැයි මේ කෙනා හරි ධෛර්යවන්ත විදිහට ඒ හැම දෙයක්ම දරා ගනිමින් තමයි ජීවිතේ හරි අමාරුවෙන් ඉස්සරහට යන්නේ.
ඔයා හිතාගෙන ඉන්නේ කවුරු ගැන වුණත් මේ කෙනා යම් දවසක ජීවිතේ දිනනවා. අනිවාර්යයෙන්ම දිනන කෙනෙක්. මේ කෙනාගේ හීනවලට මේ කෙනා අනිවාර්යයෙන්ම යනවා. මොන විදිහෙන් හරි මේ කෙනා එයාගේ ඉලක්කය ජයග්‍රහණය කරනවා කියන දේ කියන්න පුළුවන්. ඒ තරම් උත්සාහවන්තකමක් තියෙනවා. මොන අභියෝග ආවත් මේ කෙනා ඒ අභියෝග ඔක්කොම ජයග්‍රහණය කරමින් තමන්ගේ අරමුණ වෙත ළඟා වෙන කෙනෙක්. ගෑල් ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් පුදුමාකාර උත්සාහවන්ත චරිතයක්. ඒ වගේම මේ කෙනා හිතලා තියෙනවා එයාගේ ජීවිතය තුළට ලංකර ගන්න සුදුසු එකම කෙනා ඔයා කියන දේ. ඔයා හිතාගෙන ඉන්නේ ක්‍රෂ් එකක් ගැන නම් එයාගේ ජීවිතේ එයා කරගෙන යන වැඩ කටයුතු තේරුම් ගත්ත එකම කෙනා ඔයා කියලා මේ කෙනා හිතනවා. එයා කියන කරන දේවල් අහගෙන හිටපු අහන් ඉඳලා ඒ දේවල් තේරුම් අරගෙන එයාට උදව් කරපු වචනකින් හරි එයාට සහයයක් දුන්නු එකම කෙනා ඔයා කියලා මේ කෙනා ඊයේ රෑ හිතලා තියෙනවා. ඒ නිසා මේ කෙනා කිසිම මොහොතක ඔයාව නැති කරගන්න ඔයාව වෙන කෙනෙක්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කෙනා එයාගේ ජයග්‍රහණයේ ඉස්සරහා ඔයා ඉන්නවා දකින්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එයාගේ ජීවිතේට ඔයාව ලං කරගන්න හීන දකින්නවා. ඔයත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න මේ කෙනා හීන දකිමින් ඉන්නවා. ඒ වගේම තමයි ඔයා හිතාගෙන ඉන්න කෙනා නෝ කන්ටැක්ට් ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් එක්ස් කෙනෙක් ගැන නම් ඔයා හිතාගෙන ඉන්නේ මේ කෙනා ඊයේ රෑ හිතලා තියෙනවා මොන විදිහටද දැන් ආයේ ඔයාගේ ළඟට එන්නේ ඔයාට කතා බහ කරන්නේ වැරද්දක් සිද්ධ වුණා නම් මේ කෙනාටින් මේ කෙනාට ලැජ්ජයි ඔයාට කතා කරන්න ඔයාට මූණ දෙන්න ලැජ්ජයි මොන විදිහෙන්ද නැවත යන්නේ ඔයා ඉස්සරහට ඔයාට ගිහිල්ලා මොනවද කියන්නේ කියන දේ පවා මේ කෙනා ඊයේ රෑ කල්පනා කරලා තියෙනවා එයාට නැවත ඔයාගේ ඉස්සරහට එන්න තරම් මේ වෙද්දි ශක්තියක් නැහැ මොකද මේ කෙනා ඔයාට බොරුවක් කරන්න ඇති එහෙමත් නැත්නම් එයා කරපු කියපු දෙයක් ඔයාට අහුවෙන්නේ නැති යා කරපු කියපු බොරුවක් රැවටීමක් පිළිබඳව මේ රීඩින් එක බලන ඔයා මේ වෙද්දි දැනගෙන තියෙනවා. ඒ නිසාවෙන් මේ කෙනාට නැවත ඔයාගේ ජීවිතයට එන්න හයියක් නැහැ. හැබැයි එන්න උවමනාව තියෙනවා. උවමනාව තිබුණට එයාට ඒ දේ වෙනුවෙන් මේ වෙද්දි කරන්නේ මොකද්ද කියන දේ පවා හිතා ගන්න බැරි තත්වයක ඉන්නවා. විශේෂයෙන්ම මේ කෙනා තර්ඩ් පාර්ටි සිටුේෂන් නිසා ඉවත් වෙලා ගිය කෙනෙක් නම් මේ කෙනා ගොඩක් පසුතැවීමකින් ජීවත් වෙනවා. එයා කරපු කියපු දේවල් පිළිබඳව එයාට නැවත ඔයාව අවශ්‍ය වුණත් ඔයා ළඟට එන්න බැරි තරමට එයා යාගේ ජීවිතේ වැරදි කරලා තියෙනවා. ඒ වැරදිත් එක්ක නැවත ඔයා ළඟට එන්න ඇත්තටම මේ කෙනාට ශක්තිමත් භාවයක් නැති බව තමයි රීඩින් එකේ පේන්නේ. ඔයා සමහරට මේ කෙනා බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන් නොවෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ කෙනාට ඔයාව අවශ්‍ය වෙලා තියෙනවා. එයා කරපු වැරදි වලට මේ කෙනා සමාව ගන්න ඉඩ කඩක් පවතිනවා. බොහෝ දුරට මේ කෙනා ඔයාව මුණ ගැහිලා ඔයාගෙන් සමාව ගනි. හැබැයි එයා හිතනවා මේ සම්බන්ධතාවය නැවත පවත්වන්න බෑ කියන දේ. එයාට දැනෙනවා සම්බන්ධතාවය තුල නැවත විශ්වාසය කියන දේ කිසිම මොහොතක ආය ගොඩනගන්න බෑ ඔයාගේ හිතේ කියන දේ. ඒ නිසාවෙන්ම සම්බන්ධතාවය ඉවර වුණා කියන මතයක් මේ කෙනාගේ හිතේ තියෙනවා. හැම දෙයක්ම නැති වුණා කියන හැඟීමකින් තමයි ඔයාගේ එක්ස් ඊයේ රෑ හිතලා තියෙන්නේ. එයාට හරි දුකයි ඔයා වගේ කෙනෙක් නැතිවීම ගැන. එයා විශ්වාස කරපු අය පවා එයාව රවට්ටලා තියෙනවා. එයා බලාපොරොත්තු වුණු ආදරය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මිල මුදල් වෙන්න පුළුවන්. මේ කෙනා ඒ බලාපොරොත්තු වුණු කිසිම දෙයක් මේ කෙනාට ලැබිලත් නැහැ. ඉතින් ඒ නිසා මේ කෙනා හිතනවා එයා ජීවිතේ ගොඩාක් රැවටුණා කියන දේ විශ්වාස කරපු මිනිස්සු ළඟ. ඉතින් බලන්න අද රීඩින් එක ඔයාට මොනතරම් ඇකියුරේට් වුණාද කියලා ඔයාලගේ ආදරණීය අදහස් මාත් එක්ක බෙදා ගන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක්.